හැලෝ එවරිවන්. අද අපි ඇවිල්ලා ඉන්නේ අම්බුලුවාවට. දැන් අපි මේ අම්බුලුවාව ටවර් එක බලන්න යන ගමන් ඉන්නේ. අම්බුලුවාව ටවර් එක බලන්න යද්දී අපිට මුලින්ම හම්බ වෙන්නේ මේ ලස්සන පොඩි ලේක් එක. මෙතන හරිම ලස්සනයි. ඒ වගේම මේ ලේක් එකේ හංස බෝට් එහෙමත් දාලා තියෙනවා. ටවර් එක ගාවට යන්න තියෙන පාර නම් හරිම ලස්සනයි. මේ වගේ පයින්ස් ගස් තියෙන කැලයක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ අන්තිමට එක. දැන් අපි ඇවිල්ලා තියෙන ටවර් එක ගාව තියෙන කාර් පාක් එකට. මෙතන වාහන නවත්තලා මීටර් 100ක් වගේ කන්ද උඩට පයින් යන්න ඕනේ. The tower. It got covered to the mist. Oh no. Do we need to go? You cold. Do we need to go up there? දැන් අපි ඇවිල්ලා තියෙන ටවර් එකේ බේස් එකට. මෙතන ඉඳලා ලස්සන view එකක් තියෙනවා. මෙතනින් ඇතුල් වෙලා තමයි ටවර් එක උඩට නගින්න තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ 6th floor එකට. මීදුමත් අඩු වෙලා ගිහිලා තියෙන නිසා දැන් හොඳ view එකක් තියෙනවා මෙතෙන්ට. ටවර් එක ළඟට එද්දී අපිට මෙන්න මේ වගේ ලොකු ස්විං එකක් දකින්නත් පුළුවන්. මේක තියෙන ලොකේෂන් එකත් හරිම ලස්සනයි. අපි දැන් මෙතනින් පිටත් වෙලා ඊළඟට යන්නේ අද අපි නවතින W15 අම්බුලුවාව හොටෙල් එකට. අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ හොටෙල් එකක් තියෙන්නේ ටවර් එකට යන පාරෙම තමයි. Hotel. We came to the hotel. Hot. Acha. 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 Oh. අපි වෙල්කම් ඩ්‍රින්ක් එක බීලා දැන් හොටෙල් එක ඇතුළට ආවා. හොටෙල් එක ඇතුලේ තියෙන්නේ කාම් කෝසි වයිබ් එකක් තමයි තියෙන්නේ. අපි දැන් යන්නේ හොටෙල් එකේ තියෙන සන්සෙට් ඩෙක් එකට. මෙතනත් මාර ලස්සන view එකක් තියෙනවා. Sunset deck and there's a sunset Oh, this side. The other side we have swimming pool. Here's the sunrise. sunrise. Okay. And you came from Kalam. Then you might need to come from this road. Yeah. Yes, yeah, but the only thing is that you go to Kalam. අපි දැන් ආවේ හොටෙල් එකේ අනිත් පැත්තට. මේ පැත්තේ තමයි සන්රයිස් ඩෙක් එක තියෙන්නේ. උදේට සන්රයිස් එක බලන්න කැමති නම් මෙතෙන්ට තමයි එන්න ඕනේ. We'll come to the pool. මේ තියෙන මේ හොටෙල් එකේ තියෙන සුවිශේෂ තැනක්. මේ තියෙන හොටෙල් එකේ තියෙන ඉන්ෆිනිටි පූල් එක. මේ පූල් එකේ මාරම ලස්සන view එකක් තියෙනවා. අපි ඒක තව ටිකකින් පෙන්නන්නම්.
දැන් අපි යන්නේ අපේ රූම් එකට. අපි මේ ට්‍රිප් එකේදී බුක් කරලා තියෙන ස්ටෑන්ඩඩ් ඩබල් රූම් එකක් half board basis තමයි බුක් කරලා තියෙන්නේ. We'll go to the room and come. Wow, there. Welcome to the room, sir. Thank you. රූම් එකේ අපිට queen size double bed එකක් තියෙනවා. තව ටේබල් එකකුයි chair එකකුයි තියෙනවා. ඒ වගේම tea, coffee, kettle, cups එහෙමත් දීලා තියෙනවා. මෙතන wardrobe එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි safe එකක් තියෙන්නේ. washroom එකත් ලොකුයි. ඒ වගේම clean. ඒ වගේම hot water එකක් තියෙනවා. මේ තමයි අපේ රූම් එකට තියෙන view එක. අපේ රූම් එක තියෙන්නේ pool එක ළඟ. මේ තියෙන infinity pool එකට තියෙන ලස්සන view එක. දැන් හවස් වෙලා තියෙන්නේ. අපි දැන් හොටෙල් එකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා සන්සෙට් එක බලන්න කියලා තමයි හදන්නේ. දෙන්න තියෙන view එක නම් ආයි කියලා වැඩක් නැහැ. හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිස්කලංකයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සන්සෙට් ඩෙක් එකට. අපි දැන් ඇවිල්ලා තියෙන හොටෙල් එකේ රෙස්ටුරන්ට් එකට. මේක ටිකක් පොඩි හොටෙල් එකක් නිසා රෙස්ටුරන්ට් එක ගොඩාක් ලොකු නෑ. ටේබල්ස් මං හිතන්නේ 10ක් වගේ තමයි තියෙන්නේ. රෙස්ටුරන්ට් එකේ එළියට ගියාම පල්ලෙහා සිටි එකේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ලයිට්ස් දාලා හරිම ලස්සනයි මේ වෙලාවට. කෑම අපිට හම්බුනේ අලාකාට් මෙනු එකට. අපිට රෑට කෑමට තිබ්බේ 3 course meal එකක්. කෑම නම් හරිම රසයි. ඊළඟ දවසේ උදේට අපේ කාමරයට තිබ්බ view එක තමයි මේ. දවසක් ගත වෙලා යනවා අපිට තේරුණේවත් නැහැ. අම්බුලාව ටව එක ගාවට යන්න කේබල් කාර් එකක් දාන්න ප්‍රොජෙක්ටර් ස්ටාර්ට් කරලා තියෙනවා. අපිට දැන් මේ පේන්නේ ඒක. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න ඇවිල්ලා තියෙන්නේ. රෑ කාමේ වගේම උදේ කෑමත් රසට තිබුණා. W15 අම්බුලාව හොටෙල් එකේ අපේ ස්ටේ එක මෙතනින් අවසන් වෙනවා. මේක සෙමි ලක්ෂරි හොටෙල් එකක් විදියට හොටෙල් එකේ සර්විස් එක, හොස්පිටැලිටි, කෑම ඉතාම හොඳ තත්ත්වයේ තිබුණා. ඒක නිසා අපිට මේ හොටෙල් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි ඊළඟ vlog එකේදී හමු වෙමු.